හෙලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා ටෙක් බයි කවි YouTube channel එකට. හරි යාළුවනේ ඉතින් අද බලමු කොහොමද මෙන්න මේ වගේ ලස්සන මියුසික් වීඩියෝ එකක් ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලගේ Play Store කියන app එක open කරගන්න ඕනේ. මම දැන් මෙන්න මේ විදිහට Play Store කියන app එක open කරගන්නවා. හරි friends ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට search bar එකට ගිහිල්ලා අපි මේක type කරගන්න ඕනේ අවි music කියලා. හරි friends ඉතින් මම මේ විදිහට අවි music කියලා search කරගන්නවා. ඉතින් friends ඔතකොට මේ විදිහට උඩින් වෙන app එක ඔයාලා මෙතනින් download කරගන්න ඕනේ. මම මේ වෙනකොට download කරගෙන තමයි තියෙන්නේ. ඉතින් friends ඔයාලට අර basic knowledge එක කියන්නේ YouTube channel එකක් හදන විදිය logo හදන විදිය අද මම කියලා දෙන්නේ නැහැ. මොකද ඔයාලට YouTube එකට ගියොත් ඕන තරම් මේ වගේ videos බලා ගන්න පුළුවන් වෙනවා. හරි friends ඉතින් මේ app එක ඔයාලා download කරගන්න ඕනේ. මම දැන් මේ වෙනකොට download කරගෙන තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ app එක open කරගන්න ඕනේ. මම දැන් මේ විදිහට app එක open කරගන්නවා. හරි friends ඉතින් ඔතකොට මේ විදිහට පොඩ්ඩක් load වෙයි. ඉතින් ඔයාලා first time open කරනවා නම් සාමාන්‍යයෙන් විනාඩියක් විතර app එක load වෙනවා. මම දැන් first time නෙමෙයි හින්දා තමයි මේ විදිහට ක්ෂණික load උනේ. ඉතින් friends ඔයාලට normal මෙහෙම interface එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලා මෙතන මේ ඉරි තුනක් තියෙනවානේ. අන්න ඒක උඩ ඒක ක්ලික් කරගන්න ඕනේ. මම දැන් මෙතන ඒක ක්ලික් කරගෙන මෙතන library කියන එක උඩ ටච් කරගන්නවා. ඉතින් friends ඔයාලා first time open කරගන්නකො මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලට මෙතන දැන් music එකක් add කරගන්න ඕනේ. මම දැන් මෙතන visualize කියන එකට යනවා. හරිද? ඊට පස්සේ මේ විදිහට තමයි visualize ටික තියෙන්නේ. මේක උඩ ක්ලික් කරාම අපිට තවත් visualize ගොඩක් බලා ගන්න පුළුවන්. හරිද? මෙන්න මේ විදිහට එකක් තියෙනවා. මේ විදිහට මෙහෙම visualize ගොඩක් තියෙනවා. හරිද? ඔයාලා app එක දාගෙනම බලන්න මොනවද මේ තියෙන visualize කියලා. මම දැන් එකින් එක ඔයාලට පෙන්නන්නේ නැහැ. ringtone එක කියන්නේ funk music එකක් add කරගන්න ඕන හින්දා මම දැන් ඒක ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට මේ උඩ ඉරි තුන ටච් කරලා මෙතන library කියන උඩ ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මම දැන් ඉදිරියට ක්ලික් කරගෙන මෙතන album කියලා තියෙනවා. ඒකට ගිහින් ඔයාලට ඔයාලගේ මුලින්ම Google එකකින් funk music එකක් download කරගන්න ඕනේ. මම දැන් එච්චර දුර යන්නේ නැහැ. ඔයාලට ඒ ටික කොහොමවත් කරගන්න පුළුවන්. ඉතින් friends ඊට පස්සේ මෙතනින් ඔයාලා ඒ voice clip මේ ringtone එක add කරගන්න ඕනේ. හරිද? මම දැන් එහෙම මේ funk ringtone එක download කරගෙන නැහැ. ඒකින්ද මම නිකන් music එකක් add කරගන්නවා මෙතෙන්දී. හරි friends මම ඊට මේ music එක select කරා. මෙතන මම visualize කියන එකට යනවා. ඉතින් friends ඔයාලට පේනවා උතර මේ විදිහට visualize ගොඩක් තියෙනවා. මම දැන් මේකේ කැමති visualize එක මම select කරගන්නවා. ඔයාලටත් ඕන නම් ඔයාලට කැමති එක select කරගන්න පුළුවන්. ඉතින් friends මම මෙන්න මේක select කරගන්නවා. හරි friends ඉතින් මම මේක තමයි select කරගන්නේ. ඉතින් friends ඔයාලට මෙතන උඩ තියෙනවා pencil icon එකක්. ඒකෙන් ඔයාලට මේක edit කරගන්න පුළුවන්. මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේකට කොහොමද pictures දෙයක් add කරගන්න කියලා. මේ කියන්නේ මම දැන් ওই රතු පාට එක්කුයි මේ නිකන් grey color එකේ වගේ එකක් add කරලා තියෙන අන්න ඒක කොහොමද add කරගන්නේ කියලා. ඉතින් friends මම මුලින්ම මෙතන image කියන එක උඩ ඉස්සරහ ක්ලික් කරගෙන මෙතනින් image කියන එක දානවා. ක්ලික් කරනවා. හරිද? ඊට පස්සේ මෙතන තියෙන උඩම custom image කියලා. මේකෙන් අපි select කරන්නේ මේක background image එක. මම දැන් මේ විදිහට background image එක මෙතන ඒක උඩ ක්ලික් කරාම යට තියෙනවා pic image කියලා එකක්. හරිද? මම අන්න ඒක උඩ ඉස්සරහ ක්ලික් කරගත්තාම ඔයාගේ file එක open කරගන්නේ. ඉතින් friends ඒකෙන් ඔයාලට කැමති ෆොටෝ එකක් මෙතනින් add කරගන්න පුළුවන්. මම දැන් මෙන්න මේ ෆොටෝ එක add කරගන්නවා. හරි friends මම ඒකේ මෙන්න මේ ෆොටෝ එක add කරගෙන ඒකේ හිමම තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඊට යටින් blur effect එකට යටින් ආයෙත් තියෙනවා image කියලා එකක්. හරිද? මම දැන් ඒක උඩ එක සැරයක් ක්ලික් කරගන්නවා. හරි friends මම දැන් මේ custom image කෙනෙක් උඩ එකක් ක්ලික් කරගෙන මෙතන pic image කියන එක යනවා. ඒත් අර කලින් වගේම තමයි අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනත් කැමති ෆොටෝ එකක් select කරගන්න තියෙනවා. මම ඒකටත් මෙන්න මේ විදිහට ෆොටෝ එකක් select කරගන්නවා. හරි friends මම මේ විදිහට මේ ෆොටෝ දෙක select කරගත්තා. ඊට පස්සේ ඔයාලා තියෙන නිකන් සාමාන්‍ය විදිහටම මේකෙන් දැන් අපි back වෙන්න ඕනේ. back වෙන්න ඕනේ කියන්නේ මේ edit visualize edit කියන එකෙන් back කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා friends මේ විදිහට මම මේ විදිහට music එක play කරන්නේ නැහැ. මොකද copyright වදින හින්දා. ඉතින් friends පේනවා music එක play කරාම මේකට ඕන විදිහට නිකන් visualize එක select වෙනවා. මම දැන් මේක මැද හරියට ගන්නම්. වීඩියෝ එක අපි දැන් බලමු කොහොමද ඔයාලා gallery එකට save කරගන්නේ කියලා. ඉතින් friends ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තියෙන නිකන් download icon එක වගේ එකක්. අන්න ඒක උඩ ඉස්සරහ ක්ලික් කරගන්න ඕනේ.
ක්ලික් කරගෙන මෙතන තියෙන එක්ස්පෝර්ට් කියලා කන්නේ ඒක උඩ ඒක සැරයක් ක්ලික් කරගන්න ඕනේ. ඉතින් friends ඔයාලට පේනවා මෙන්න මේ විදිහට උඩ එක්ස්පෝර්ට් වෙනවා. හරියට මෙන්න මේ විදිහට තමයි ලස්සන මියුසික් වීඩියෝ එකක් හදාගන්නේ. ඉතින් ඔයාලට මේක ඔයාලගේ YouTube channel එකට TikTok page එකට වගේ platform වලට අප්ලෝඩ් කරන්න පුළුවන්. හරියට ඉතින් මේ විදිහට තමයි ලස්සන වීඩියෝ එකක් හදාගන්නේ. ඉතින් වීඩියෝ හොඳ නම් වීඩියෝ like කරලා ඔයාලගේ පහින් කමෙන්ට් කරන් යන්න. ඉතින් channel එක නම් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.